අනේ නංගි ඉතින් අපි මේ ප්‍රපෝසල් එකට කැමති වුණේ අපි මේ චූටි දුවගේ බලකිරීම හින්දාමයි. නැත්තම් නංගි දන්නවනම් මේ අපි චූටි දුවට එන ප්‍රපෝසල් ගැන නංගිට පිස්සු හැදෙනවා. නේද? මේ ගිය සතියේ නේද මාතේ ගිය සතියේ නේද? මේ ප්‍රපෝසල් එකක් ආව අපි චූටි දුවට මේ කෝටිපති බිස්නස්මන් කෙනෙක්. ඒකනේ. මේ මිනිස්සයා කඩු වලින් ඉදමල් ලියලා දෙන්නත් හැදුවා. කොහෙද ඉතින් අපේ දුව සල්ලි බලන්නේ නැහනේ. මනුස්සකම තමයි බලන්නේ. සල්ලි නම් මොනවාද තාත්තා? ඒක ඇත්ත. ළමයි දෙන්න කැමති නම් එච්චර තමයි අපිට ඕනේ. දැන් මේ අපේ පුතාගේ තාත්තාත් අවුරුදු 10ක් තිස්සේ රටේ ඉන්න එක නම් කොච්චර හොඳද නංගි. අපේ අයියලාත් ඉන්නේ ඉතාලි වලනේ. අපිට ඉතින් එහෙ එන්න කියලා පොරේ. අපි මේ නොයා ඉන්නේ මේ අපි චූටි දුවින්දා. නැත්තම් ඉතින් අපි මෙලහකටත් ඉතාලි වල තමයි. මේ අපි ගෙදර ටයිල් එක ගෙනල්ලා තියෙන නංගි ඉතාලි වලින්. මේ කේක් කෑල්ල කණ්ඩ පුතේ. මේවා අපේ ළඟම තියෙන හොඳම බේකරියෙන් ඕඩර් කරපන් නෙමෙයි. අපි මේ චූටි දෝ ඔයාටම කියලා විශේෂයෙන්ම අර සිල්ටන්ද ඩිල්ටන්ද කියලා අන්න ඒකෙන් ඕඩර් කරපුවා. අලා බලන්න රස කොහොමද කියලා. අපේ පුතාටත් ඉතින් ඕනුනේ මේ වගේ සරල පවුලකින් කසාදයක් කරගන්න තමයි. අපි ඉතින් සරල පවුලක් වුණාට වැඩ වෙන්නේ නම් හයි ලෙවල් එකේ. මේ ළඟදී පාටි එකක් දැම්ම ලක්ෂ 5ක් විතර නේද වියදමුනේ. හරි එහෙනම් අපි ගිහින් එන්න. ඒ පැත්තෙත් එන්නකෝ. අපි කතා වෙලා තීරණයක් ගමු. හරි මේ ළමයාත් ලැජ්ජ වෙන්න කාරි නෑ. මන් දන්නවා මේ පුතා අපි චූටිව හවසට ඇල්ලවන්න ගේ ළඟට එනවා කියලා කාරි. පුතා ඉතින් ගේ ඇතුළට ආවේ නැති උනාට මම දැක්ක පුතාගේ කළු පාට කාර් එක. මට කාර් එකක් නෙමෙයි. මට තියෙන්නේ බයික් එකක්. මම තරුචි කරනවා නේ ඒ බයික් එක. ඈ? බයික් එක? එතකොට අර ටැක්සි එක වෙන්න ඇති. මෙයා බස් වලයි බයිසිකල් වලයි ගියාම මූණ සවුත් වෙනවා කියලා කැබ් එකක් දාගන්නවලු. මං ඉතින් සල්ලි දෙනවා ඒකට. මම දකින්න නැත්තේ කාර් එක. අම්මටත් ඉතින් කටපියන් ඉන්න බැරි වුණානේ. අනේ ඒකනේ පුතා හරි සරලයි. බයිසිකල යනකොට කොච්චර ෂෝක්ද. උලන් වැඩි නැත්තේ. ඕ හරි ෂෝක්. මේක නෙමෙයි. දැන් ටැක්සි දැම්මහම හැමදාම එකම කාර් එකද? මොන මෝඩ ගෑනින්ද මේ?